මෙවර පාකිස්තාන තරග සංචාරයේදී පරාජය රැල්ලකට මුහුණ දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් පන්දුවාර 20 තරගාවලියේ තීරණාත්මක තරගයකදී සිම්බාබ්වේ කණ්ඩායම මුණ ගැසුණා. කාසිය වාසිය දිනමින් සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් සිය වගකීම අකුරට පිටු කළේ සිම්බාබ්වේ හිමිම පන්දුවාර 20 අවසානයේදී කඩලු පහක් දබාගෙන ලකුණු 146කට සීමා කරමින් යලි කණ්ඩායමට පිවිසුණු මහේෂ් තීක්ෂණ සහ වනිදු හසනංග අතරේ කඩලු දෙක බැගින් බෙදී ගියා. තරගාවලිය පුරා නිහඬ වූ සිංහ පිතිකර නඩේට පණ දෙන්නට පැතුම් නිස්සංකට හැකියාව ලැබුණේ පාකිස්තානයේදී නිහඬ වූ සිය ලකුණු මැෂිම යලි ක්‍රියාත්මක කරමින්. සුපිරි පිතිහරඹයක නිරත වූ මෙම අලංකාර පිතිකරුවා පන්දු 58කින් නොදෙවි ලකුණු 98ක් රැස් කරගත්තේ සිය දෙවැනි පන්දුවල 20 ශතකයේ අභියසට පැමිණෙමින්. මෙම ඉනිමා සමග ශ්‍රී ලංකාව වෙනුවෙන් ජගත් පන්දුවල 20 පිටියේ වැඩිම ලකුණු ලාභියාගේ වාර්තාවත් සිය නම ඉදිරියේ ලියාවෙන් කරගත්තා. ඒ තරග 77කදී ලකුණු 2326ක් රැස් කරමින් මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කිව්වේ කුසල් ජනිත් පෙරේරායි. එරෝ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රිය කඩුලක් පමණක් දැවී ලකුණු 148ක් ලබා තරගයෙන් සුපිරි ජයක් හිමි කරගත්තා. කුසල් මෙන්ඩිස් නොදෙවි ලකුණු 25යි. මෙම ජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට තවදුරටත් තුන්කොන් තරගාවලියේ අවසන් තරගයට පිවිසීමේ බලාපොරොත්තු රඳවා ගන්නට හැකියාව ලැබුණු අතර ඒ සඳහා ඔවුන්ට පාකිස්තානය සමග හෙට පැවැත්වෙන තරගයේ ජයගත යුතු වනවා. තරගයේ වීරය ලෙසින් පැතුම් නිසංක සම්මාන දිනාගත්තා. ඇත්තටම මම හිතනවා මගේ පරණ රිද්ම් එක හම්බුණා කියලා. ඉතින් පොඩි මිස්ටේක් තිබ්බා. ඉතින් මම ඒක ඇනලයිස් කරලා බැලුවාන් පස්සේ තමයි මම මේ මැච් එකට ආවේ. ඉතින් මම හිතනවා ඒක ඇප්ලයි කරාම හරියට කියලා. ගොඩක් අමාරු දෙයක් තමයි ෆෝමැට් තුනම හරියට සෙල්ලම් කරන එක. ඉතින් මම හිතනවා මුලින්ම මගේ මයින්ඩ් සෙට් එක වගේ මේ කොන්ෆිඩන්ස් තියෙන්න ඕනේ හොඳට. ඉතින් ප්‍රැක්ටිස් වල දින වර්ක් ටික මම හරියට කරනවා. ඉතින් මම හිතනවා ඉන්න මට ලේසි නේ.